අග්නි ටී තන්නි කරම මනීෂයා කියන්නේ හොර වෙදෙක්. ඒක මේ වෙනකොට සනාථ කරලා තියෙනවා. මම නෙමෙයි රංජන් රාමනායක. රංජන් රාමනායක හිටපු ඇමතිවරයාට එවැගේම නළුවට රංජන් රාමනායක මහත්තයාට ලංකාවේ ජනප්‍රියම නළුවා රංජන් රාමනායක මම මුගේ බෙහෙත හොඳයි කියලා. හරි? මම කියපු නිසා තමයි එතුමා වීඩියෝ එකට පෙනී හිටියේ. හාමුදුරුවනේ කියන්නේ කියලා. මේ තිරිසනා මුල ඉඳන් මාව රවට්ටලා තියෙන්නේ. මූට කවුද කිව්වේ හාමුදුරු නමක් දුන්නලු මේ බෙහෙත් වට්ටෝරුව. හාමුදුරු නමක් දීපු බෙහෙත් වට්ටෝරුව කියලා තමයි මටත් කිව්වේ. ඉතින් මේ මගේ වචනෙට බෙහෙත් බීපු රත්තරන් අම්මලා තාත්තලා මට සමා වෙන්න ඕනේ. මූ තවමත් මාවයි චමුදිත මහත්තයවයි චතුරංග මහත්තයවයි විකුණන් කනවා. තවමත් අපේ වීඩියෝ මූ දාන්නේ හම්බ කරගන්න. හරි? තවමත් අපේ වීඩියෝ දමමින් මූ හම්බ කරන රටේ මිනිස්සු නොමග යවනවා. මං කරුණා කරලා ඉල්ලනවා මේ වීඩියෝ ෂෙයා කරන්න. අහිංසක දුප්පත් මිනිස්සු මුගේ රුපියල් 20000 ගානේ රුපියල් 20000ක් දුප්පත් මිනිහෙක් කොහොම හොයාගන්නද? රුපියල් 20000 ගානේ දීලා මුගෙන් බෙහෙත් බොන්නේ. මේක පට්ටපල් බොරුවක්. මේකට ඉංග්‍රීසි බෙහෙත් කවලක් මෙට්පොමින්. රංජන් රාමනායක ඇමතිතුමා හිටපු ඇමතිතුමා නළුවා මට කතා කරලා කියනවා අපේ හාමුදුරුවෝ කියපු නිසා මම මේක ප්‍රොමෝට් කළේ. එතුමාට ඕස්ට්‍රේලියාවෙන් කෝල් කරනවා. ඕස්ට්‍රේලියාවේ කෝල් කරනවා රංජන් රාමනායක. ඒ කෝල් එක මට දැම්මා. ඊපස්සේ මම කිව්වා මට සමා වෙන්න කියලා. මූ මේ වගේ වංචාකාරයෙක්ගේ කකුල නැහැ. ඊළඟට මුගේ වකුගඩුවක් නැහැ. මැරෙන්න පණා දිනවා. මෙහෙම එකෙක් වංචාකාරයෙක් කියලා හිතන්නේ කොහොමද? ඉංජිනේරු සමුදිත මහත්තයත් එක්ක කියනවා ඉංජිනේරුවෙක් මං ආචාර්යවරයෙක්. අරකයි මේකයි කියලා. ඉතින් චමුදිත මහත්තයත් මම නිසා අපහසුතාවයට පත් වුණා. චතුරංග මහත්තයා මගෙන් හාමුදුරනේ මේක සත්‍යක්ද කියලා අහලා තමයි ඕක දැම්මේ. මේ අයට මුණ දෙන්න බෑ මට. මුගේ අසරණකම මුගේ අහිංසකකම බලලා තමයි මම ඕක ප්‍රොමෝට් කළේ. ඒක නිසා මම රටෙන් ජාතියෙන් සමාව ගන්නවා. මේ වගේ මූ තන්නේ කරම වංචනිකෙක් තිරිසනෙක්. හරි? ඒක නිසා මේකට අහු වෙන්න එපා. හැමෝම කම්ප්ලේන් කරන්න. මේ බෙහෙත් ගත්තා නම් අසරණ අම්මලා තාත්තලා මේවා අනිත් එක තමයි කියනවා මේවා වෙළඳ දැන්වීම් දාන YouTube අයට කියනවා මේ වගේ අපරාධ සමාජගත කරන්න එපා. ඇත්තටම මම දන්නේ නැහැ. මම දැනගත්තා නම් කිසි දවසකදී මේක ප්‍රොමෝට් කරන්නේ නැහැ. පරීක්ෂණාගාර නැහැනේ. ඒක නිසා කරුණා කරලා මේ බෙහෙත පිළිබඳව ඔබ ගන්නව නම් සියලු දෙනාම මේවා ගිහින් බාර දෙන්න රජයට. රජයේ රෝහල් වලින් අහලා බලන්න ඔබ ගන්න වෛද්‍යවරුන්ගෙන් අහලා බලන්න මේක මොකද්ද මේකේ තත්ත්වය කියලා. මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ මේක මෙට්පොමින් කලවම් කියලා තහනම් කරලා තියෙනවා. මේක නිසා තන්නේ කරම මූ හොරකමක් බොරුවක් වංචාවක් කරන්නේ. මං හිතන්නේ පහුගිය කාලේ රජයේ නිවේදනය කළා තිබ්බ මේ පිළිබඳව. නිසා කරුණා කරලා මම මේ මිනිහා පිළිබඳව වෛරයකින්වත් මොකකින්වත් නෙමෙයි. මම මේක CID එකට කම්ප්ලේන් කරා. සමහර වෙලාවට මුන් ඔක්කොම එකතු වෙලා මේ ගේම් දීලා තියෙන්නේ මං හිතන්නේ මට මේ තොරතුරු දැනගන්න ලැබෙයි කියන බයට වෙන්නේ නැති. කොහොම වුණත් දැන් සියල්ල වෙලා ඉවරයි. මගේ වචනට බෙහෙත් බීපු මිනිස්සු ඉන්නවා. හරි? ඒක නිසා මං ඒ අයට කියනවා කරුණා කරලා මේවට රැවටෙන්න එපා, අහු වෙන්න එපා. මං ඔබෙන් කිසි දවසකදී මට ආදරය කරන මිනිස්සුන්ට වස දෙන්න ඕන නැහැ. හරි කිසි දවසකදී මං එහෙම කරන්නේ නැහැ. මට රුපියල් කෝටි කීයක් දුන්නත් මම එහෙම කරන්නේ නැහැ. මම ජාතියෙන් සමාව ගන්නවා. මේ වගේ කාලකන්ණි මිනිහෙකුට උදව් කරලා මටත් අපහසුතාවයට පත් වෙන්න මේ පිළිබඳව මම මුළු ජාතියම සමාව ගන්න වගේ රංජන් රාමනායක මහත්තයාගෙන්, චමුදිත සමරවික්‍රම මහත්තයාගෙන්, වගේම චතුරංග වණ්ඩාර මහත්තයාගෙන් මම නිසා මූවගේ වීඩියෝ දාලා ප්‍රොමෝට් කරපු හැමෝගෙම ඒ අයටත් මේ නිසා අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වෙලා ඇති. ඉතින් කරුණාකරලා අනේ මට සමා වෙන්න. මොකද මූ මේ වගේ හොරෙක් තක්කඩියෙක් කියලා මම දන්නේ නැහැ. ඒක ඔබට මතක් කර සිටිනවා.